පුතේ හැම වෙලාවෙම දෙමව්පියෝ ගුරුවරු වැඩිහිටියෝ සත්‍ය දෙයක් කියන්නේ හැම වෙලාවෙම අන්නේ කියන දේ හරියට අහගන්න හරියට ඔළුවට ගන්න ඔළුවට අරගෙන ඒ කටයුතු හරියටම ඉගෙන ගන්න කියලා මේ වෙලාවේ කියනවා. Of Sri Sumangala Dhamma School to entertain you all with a song. ශ්‍රී සුමංගල දහම් පාසලේ ශිෂ්‍යයාවට ඔවුන්ගේ දෙමාපියන් විසින් කෙටි භෝජන සංග්‍රහයක් සූදානම් කර ඇති බැවින් එය භුක්ති විඳින මෙන් ඉල්ලා සිටිමි. අල්ලුටුණු හිස පළ ගන්නට අවසරයි. අද දිනේ වනස්පති හැදෙන්නට හෙට දිනට දිනකර ඇවිත් අප ඇහැරන්නට අවසරයි. හිනහෙන්න සුපුෂ්පිත සියපතට G. Roche Janigu. Eccettenomi di Nuglia.
දේශනා කරනවා ඔබතුමා. විමානයේ මජමා විහාරයේ විහාරපති විද්‍යාකේන්ද්‍ර පිරිවෙනේ ආචාර්ය අවසර පරමමුලේ අතුල ස්වාමීන් වහන්සේගේ මොහොතයි වෛද්‍යාචාර්යනි මුලින්ම කාර්යශීලකාරයන්ගේ බෞද්ධ කටයුතු දේශන මත්මානි ශ්‍රී මංගල දම්පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමනි ආදරණීය දෙමව්පියනි ශ්‍රී මංගල දම්පාසලේ ඉගෙන ලබන මෙම ආදරණීය විශ්වනායක නායකවරුන් අභිදේශවල ඒ බුදල්වනි නාපසලේ නම් සියලුම දරුදැරියනි අද දින ශ්‍රී මංගල දම්පාසලේ ඉගෙන ලබන දරුදැරියන් විශ්වනායක නායකා අම්කුරු ලබාදී එහි ඊළඟට පෙළඹීමේ කටයුතු තමයි සුළු ලබන්නේ. Di Sateli Varsha. Imandi Kodiduaku. ඊළඟට සූදානම් වන්නේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන්ට ප්‍රකාශයට පත් කිරීමයි. නිර්වාචන පැනවීම සඳහා ගෞරවනීය දෙමාපියන්ට ආරාධනා කර සිටිනවා. බීමරගත් ශ්‍රී සුමංගල දම්පාසලේ ඉතිහාසයට එකතු වන නායකත්ව නාමාවලිය අතරට තම නාමයේද සනිටුවන් කර ගන්නට සමත් වන මේ ශිෂ්‍යයාව දහම් පාසල තුළ සෑම ශ්‍රේෂ්ඨයක් තුළින්ම කැපී පෙනෙන විශිෂ්ට ශිෂ්‍යයාවකි. දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමා ඇතුළු ගදාවර ඇතුළු මණ්ඩලයේ සම්භාව්‍ය වලට පාත්‍ර වූ මෙම ශිෂ්‍යාව ඉකනොම් ක්‍රියාවලිය තුළ විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගනිමින් ඉතාමත් සන්තුෂ්ට ශීලී ලෙස ස්වයං අධ්‍යාපන ක්‍රියාවලිය සන්නද්ධ කර ගන්නට සමත්කම් දක්වා ඇත. 2025 වර්ෂයේ බීමරගත් ශ්‍රී සුමංගල දහම් පාසල් අභිමුඛ දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ධූරය දරන්නට සඳහන් කරන්නේ W.A. ලක්තිමා තාරණී. එකතු වන නාට්‍යත්ව නාමාවලින් අතර තම නාට්‍යත්වයද සනිටුහන් කර ගැනීමට තරම් ශක්තිවන්තයෙකු වන මේ ශිෂ්‍යයා තම දහම් පාසල් පියස වෙතින් දැක් වූ
සිටු ශිෂ්‍යයෙක් වශයෙන් දහම් පාසල් පියස තුළ දීප්තිමත් වන්නට හැකියාව ඔහු සැක කර ගන්නවා. 2025 මීමරගල් කන්ද ශ්‍රී සුමංගල දහම් පාසලේ පෙතන ශිෂ්‍ය ධුරයෙන් පිදුම් ලබන්නේ එච්චර මානුක මදුෂා ශ්‍රී සුමංගල දහම් පාසලේ අභිමානය දිස්ත්‍රික්කයේ මුලටින ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ මීමරගල් කන්ද ශ්‍රී සුමංගල දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවක් ලෙස අද දින දේරීපත් වූ මමද දහම් පාසල් කීර්ති නාමය පැතිරවීමට සියලුම ගුරුමවරුන්ගේ පක්ෂපාතීව හා කීකරුව ක්‍රියා කරන බවට දහම් පාසලේ නීති මාලාවට අනුකූලව නීතිගරුක ක්‍රියා කරන බවට ඉතින් ආදරණීය දුවේ පුතේ අද ඔයාලගේ ශ්‍රී සුමංගල දහම් පාසලේ දරුවන් වෙන ඔයාලගේ හිස මත කටුවටුන්න පැලෙනවා. ඔයාලගේ දුව දෙමව්පියෝ අපි නන් නෙමෙයි ආමුදුරන් වහන්සේත් නෙමෙයි ආචාර්ය මණ්ඩලයත් නෙමෙයි ඔයාලගේ දෙමව්පියෝ හිස පැලෙනවා කටුවටුන්න. ඕකේ අත්දැකීම මමත් ලබලා තියෙනවා 99 අවුරුද්දේ ශ්‍රී මණිරත්න දහම් පාසලේ. මම ශ්‍රී සුමංගල දහම් පාසලේ තාජිෂේ මම වසර කිහිපයක් ශ්‍රී මංගල දහම් පාසලේ අධ්‍යාපනය හැදෑරුවා. අපි මගේ අධ්‍යාපන පාසල් කිහිපයකට වෙනස් වුණ නිසා දහම් පාසලත් වෙනස් වුණා. හැබැයි මම මගේ ගමත් එක්ක තිබ්බ සම්බන්ධතාවය මගේ අම්මා තාත්තා ගැන හැමෝම දන්නවා. කවුරු හරි දෙයක් කිව්වොත් කරනවා කියලා හිතපු කෙනෙක් මම. ඔයාලගේ ගොඩක් වෙලාවට කියනවා දෙමාපියෝ ආදර්ශයට අරගෙන දෙමාපියෝ මත පිළිකර වැඩ කළා ගමන සාර්ථක කරගන්න කියලා මම එහෙම කෙනෙක් නෙමෙයි. මගේ මගේ හොඳම යාළුවා ආවට තිබුණු පොත්පත් කියන්නේ දැස චූටි කාලේ මට පොත්පත් ගෙනලා දෙන්න පත්තර ගෙනලා දෙන්න අම්මට සල්ලි නැහැ. මම ගෙදරට ගෙන සීනි කොටේ තියෙන පත්තරේ ඉඳලා කියවපු කෙනෙක්. පුස්තකාලයක් හොයාගත්තට පස්සේ මොන දින පුස්තකාලයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම ඕලෙවල් කළා ඉඳි පුස්තකාලයක පොතක් නැති වෙන කියලා ඉවර කරා. පොත් තමයි මගේ හොඳම මිතුරු. මම යන ගමන වෙනස් කරන්න මට උන දුන්නේ පොත්. පොත් තමයි මගේ කල්යාණ මිත්‍රයා. ඒක අතුරු ආබාධ නැතිව ඇබ්බැහි වෙන දෙයක්. මගේ දරුවෝ දෙන්නත් එහෙමයි. ඉතින් ආදරණීය දුවේ පුතේ ශ්‍රී සුමංගල දහම් පාසලේ ශිෂ්‍ය නායකයෝ විදිහට 2025ට කිරුණු පැලඳු ඔබ සෑම දිනකටම ඒ කටුවටුන්න වෙනුවෙන් මගේ සුභාශිංසන මම එකතු කරනවා.
S. Devsara Sidhu, D. Chiratna Sandeep, H. Malisha Shivan Netsara, K. A. Dinuka Sasidu, L. Lashit Induvara. ශ්‍රී සුමංගල දහම් පාසල් තම නායකත්වය හසලත්වය පිළිබඳ කරමින් 2024 වර්ෂයේ උත්තර ප්‍රධාන ශිෂ්‍ය නායකා ධුරය පිදුම් ලැබුවේ D. Shalini Vimanta, ශිෂ්‍යයන්ට කැපී පෙනෙන පෞරුෂත්වය ගොඩනගමින් අන් අය ඉදිරියේ කැපී පෙනෙමින් තම ගෞරවය ආරක්ෂා කර ගනිමින් වසරේ දක්ෂත වගේම කැපී පෙනෙන ශිෂ්‍යයා වෙමින් 2024 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරයේ අභිෂේක ලැබුවේ H.H. Vihangami Tumyoshita, දවසේ මේ දරුවන්ගේ හිස මත විශාල වගකීම් සම්භාරයක් ලැබූ මොහොතක් තමයි මේ අද දවසේ. ශිෂ්‍ය නායකයෝ විදියට පූර්වාදර්ශයක් වෙමින් තමන්ගේ දහම් පාසල, තමන්ගේ ගම, තමන්ගේ පාසල බැලවීම සඳහා මේ ළමයින්ට අවස්ථාවක් ලැබුණා කිව්වොත් නෙවෙයි. ඇත්තටම අපිට තනතුරක් ලැබුණාම ඒ තනතුරේ ක්‍රියා කරනකොට අපේ අතෙන් සමහර වෙලාවට තනතුර පිළිගැනීමට ලක් වෙන්නත් පුළුවන්, ඒ වගේම බැලවීමට ලක් වෙන්නත් පුළුවන්. ඇත්තටම අපේ සමාජය ගත්තාම අද දවසේ අපිට හොඳින් කියලා කියන්න පුළුවන් ක්ෂේත්‍රයක් හඳුනා ගන්න ටිකක් අමාරුයි. ඒකට හේතුව විදිහට අපි දකින්නේ සමාජයේ හැම අස්සක මුල්ලක්ම නැහැර මිනිස්සු තුල ආකල්පමය වශයෙන් අපේ ડોක්ටර් කතා කරපු ආකාරයට ආකල්පමය වශයෙන් මිනිස්සුන්ගේ සිත් යහපත් ආකල්ප අවශෝෂණය කරගන්න සූදානම් වෙලා නැහැ කියලා මට හිතෙනවා. අපිට පොතක් කියවෙනවා අවුරුදු 100ක් ජීවත් වුණත් ලබා ගන්න බැරි අත්දැකීම් සමුදායක් ඒ පොත එකවරක් කිව්වහම ලබා ගන්න පුළුවන් පොතක්. ඒක තමයි 550 ජාතක පොත.
මාටින් වික්‍රමසේන සූරීන් මේ පොත හඳුන්වලා දීලා තියෙන්නේ ඒක. මේ ළමයින්ගේ ඒ ළමයින්ගේ සෑම සියලු දෙනාගේම අනාගතය මේ රට වඩාත් යහපත් ලෝකයක් සමාජයක් නිර්මාණය කරන්න පුළුවන් නායකයින් පිරිසක් අපි ගාව බිහි කරන එක. මේ කටයුත්ත කරනකොට මම මගේ කතාව ස්තුති කතාවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කටයුත්ත කරගෙන යනකොට අපට උදව් කරපු උපකාර කරපු හැම දෙනාටම ස්තුති කිරීමත් මේ වෙලාවේ මම කරන්නට ඕන. කතාවක් තියෙනවා සම්සුන් නුහුදක් කවදාවත් දක්ෂ නැවියෙක් නිර්මාණය කරන්නේ නැහැ කියලා. නිතරම දක්ෂ නැවියා නිර්මාණය කරන්නේ පුනාණු සහිත සාගරයක් තමයි. ඒ නිසා අපේ ජීවිත තුළ අපි බලාපොරොත්තු වෙනවා පුනාටු වලට බය නැති සම්සුන් නුහුදක් අපේක්ෂා කරන්නේ නැති පිරිසක් අපේ ළමයි ඒ බවට පත් වෙනවට. එතකොට මේ වෙලාවේ මේ කටයුත්ත සඳහා
මේ උත්සව කටයුත්ත සඳහා. ඇත්තටම මේක ඊයේ පටන් ගත්ත උත්සවයක් නෙවෙයි. ඔබලා හිතුවා මේක ඊයේ පටන් ගත්ත උත්සවයක්. පිරිසක් හිතනවා මේක අද පටන් ගත්ත උත්සවයක්. මේ උත්සවය ඇත්තටම මීට මාස 6ක 4කට ඉස්සර ඉඳලා තමයි අපි ප්ලෑන් කරේ. අපි කඩ දැම්මා. සල්ලි හම්බ කරන්න. පොල් කඩු වික්කා. එකතු කරලා පිච්චුවා. මේවට සල්ලි හම්බ කරන්න ළමයි හැමෝම එකතු වෙලා. මේ දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵල තමයි අපි මේ දකින්නේ. නිසා මේ කැපවීම ඇතුලේ කැපවීම කරපු, කාලය විදම් කරපු, අදහස් යෝජනා ඉදිරිපත් කරපු මේ වෙනුවෙන් එකතු පහදුණු සෑම සියලු දෙනාටම මම ඉතාමත්ම ආදරයෙන් මගේ ස්තුතිය පුද කරනවා. මගේ විතරක් නෙවෙයි මගේ ගුරු මණ්ඩලය සහ මගේ ළමයින්ගේ ස්තුතිය මේ හැම දෙනාටම. පැමිණියා වූ ආරාධිතයන්ට මේ වෙනුවෙන් කැපවීම කරපු ආදරණීය දෙමව්පියන්ට සහභාගී වෙච්ච ළමයින්ට මම පළමුව ඉතාමත්ම ආදරයෙන් මේ ස්තුතිය පුද කරනු ලබනවා. දෙවනුව මේව සාමූහික ක්‍රියාවන්. මේ සාමූහික ක්‍රියාවන් කරනකොට අපට මූණ පාන්න වෙන යම් ආතතිය, හිත අමනාප වීම, හිත රිදීම, අඩුපාඩුකම් විදදරා ගන්න වෙනවා. ඒක ඔබටත් මටත් පොදුයි. නිසා මේ මොහොතේ එවැනි අතුපසු වීම, අමනාපකම්, අඩුපාඩුකම් අපේ ගුණා නම් ඒ විදදරා ගත්තා වූ ඔබ සෑම සියලු දෙනාටම දෙවනුව මගේ ආදරණීය ස්තුතිය පුද කරනවා. ඒ නිසා නැවත වතාවක් වෙන වෙනම නම් විදියට වෙන කාටවත් ස්තුති කරන්නේ මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා උදව්පකාර කරපු හැම දෙනාටම මමගේ අවංක ස්තුතිය නැවත වතාවක් පුද කරනු ලබනවා. කියුබානු ජාතික විප්ලවීය නායක පිදෙල් කැස්ට්‍රෝ තමගේ සටන වෙලාවේ එයාක වාක්‍යයක් ප්‍රකාශ කරනවා. එයා කියනවා හැකිනම් කරන්න, නොහැකිනම් කෙසේ හෝ කරන්න. මම කියනවා හැකිනම් කරමු, නොහැකිනම් එය කෙසේ හෝ කරමු. නිසා මේ කටයුත්ත සම්බන්ධ හැම දිනකටම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. හැම දිනකටම තෙරුවන් සරණයි. සිවංච සුන්දරංච බෞද්ධ ජීවන යාත්‍රාව.